පාන් ගෙඩියක් ගිහින් හන්දියට ගිය කොල්ලට මෙහෙම උනේ. අර බයික් කාර්යයත් එතනමලු. බවුසරේ ඩ්‍රයිවර්ලා හෙට උසාවි දානවලු. උසාවි නෙමෙයි ඕක විතර මරලා දාන්න තිබ්බේ. කොහෙද අරුන් පැන්නනේ මැද්දට. දැන් ඉතින් ඕවා කතා කරලා වැඩක් නැහැ. කොල්ලගේ ජීවිතේ බේර ගන්න තිබුණොත් ලොකු දෙයක්. දුස්තර මහත්තයා. නරක ආරංචියක්. ඔයාලගෙන් හිත හයියම කෙනා පොඩ්ඩක් රූම් එක ඇතුළට එනවද? මේ මොකද්ද බං උනේ? මංගද කකුල කපලා හරි අරුව බේරගනි කියලා. මල්ලි නැති වුණා අංකල්. හෙට අඟහරුවාදනේ. අවසන් කටයුතු අනිද්දාට තියාගමුනේ. අඟහරුවද හොඳ නැහැ නේ නේ. මේ යනක මං ටෙන්ට් එකකට ගියාගෙන යමු නැත්නම් අන්තිම මොහොතේ ඕක තමයි හොයන්න නැති වෙන්නේ. සයින් එක දාලා බොඩිය රිලීස් කරන්න කතා කරන්නේ නැත්තේ. මම ගිහින් එන්න උඹලා ඇන්ටිබෝඩ් බලාගනි. ඔයාද හිත හයියම කෙනා. මට වයිෆ්ගේ බර්ත්ඩේ එක අමතකුණා. ඉතින් අද හවස අපේ ගෙදර ලොකු රණ්ඩුවක් අනිවාර්යෙන්ම යනවා. හිත හයිය කෙනෙක් විතර ඔයා කොහොමද ඒ වගේ දෙයකට මූණ දෙන්නේ? මොකක්ද? ඒකට නරක ආරංචියක් කිව්වේ? ඒක තමයි වයිෆ්ගේ බර්ත්ඩේ එක අමතකුණානේ. ඉතින් ඕක කොහොමද නරක ආරංචියක් වෙන්නේ? තමුසෙට ගානක් නැති වුණාට මට ඒක පට්ට නරක ආරංචියක් කොයි? ඈ? ඒකට මේ ඇක්සිඩන්ට් වෙච්ච එක? එයා හොඳින් ඉන්නවා. මොණ්ඩා. Acabou. ඒ මැරෙන්නේ නෑ බං පණ පිටින්